ඉතින් මේ 2025 අයවැයත් එක්ක ආදායම් බදු වල විශේෂ සංශෝධන කීපයක් සිද්ධ වුණා. ඉතින් මෙතනදී සිද්ධ වුණු විශේෂ සංශෝධනයක් තමයි මේ සර්විස් එක්ස්පෝර්ටර්ස් වල සර්විස් සෙක්ටර් එකේ එක්ස්පෝර්ටර්ස්ලාට 15%ක විශේෂ ආදායම් බද්දක් අය කරන එක. ඉතින් ගොඩක් අය අපෙන් මේ ගැන ප්‍රශ්න කරා. ඉතින් ගොඩක් අය අපෙන් අහ ප්‍රශ්නයක් තමයි කාටද මේක බලපෑත් වෙන්නේ? මේක කොහොමද ගන්න වීම සිද්ධ වෙන්නේ? ඇයි මේක ගන්න වෙන්නේ? ඉතින් මේ සියලු ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක අද අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් කාටද මේ 15% ටැක්ස් එක ගෙවන්න ඕනේ? කවුද මේකට අයත් වෙන්නේ? ඉතින් මේ ප්‍රශ්නට උත්තරේ තමයි ඇතර මේ 15% ටැක්ස් එක අයත් වෙන්නේ රෙසිඩන්ට් පර්සන්ස්ලාට. ඒ කියන්නේ ඔබ දන්නවා මේ දේශීය ආදායම් බදු පනත තුල තියෙනවා රෙසිඩන්ට් සහ නන් රෙසිඩන්ට්ස් කියලා වර්ග දෙකක්. ඉතින් මෙතන රෙසිඩන්ට්ස් කියලා කියන්නේ අවුරුද්දකට දෙන 180කට වඩා වැඩි කාල සීමාවක් ලංකාව ඇතුළේ ඉඳන් උපයන අයට තමයි මේ රෙසිඩන්ට් පර්සන්ලා කියන්නේ. දින 180කට වඩා වැඩි කාලයක් ලංකාවේ තුල නැතුව ආදායමක් උපයනවා නම් විදේශගත ආදායමක් උපයනවා නම් එයා නන් රෙසිඩන්ට්ස් කියන කණේට තමයි වැටෙන්නේ. ඉතින් මේ ටැක්ස් එක අයත් වෙන්නේ රෙසිඩන්ට්ස් කියන ගණනට. උදාහරණයක් වශයෙන් ඔබ ශ්‍රී ලංකාවේ ඉඳන් විදේශ ආයතනයක් වෙත ඔබගේ සේවාව සපයනවා නම් ඒ සේවාවක් කරලා ඔබ යම්කිසි ආදායමක් ලබනවා නම් ඉතින් ඔබට තමයි මේ ටැක්ස් එක අයිති වෙන්නේ. මෙතනදී ගොඩක් අය පටල ගන්න දෙයක් තමයි මම විදේශ රටක සේවය කරනවා. සේවා නියුක්තිකයෙක් විදිහට විදේශ රටක වැඩ කරනවා. ඉතින් එහෙනම් මමත් මේ 15% ටැක්ස් එකට අයත් වෙනවද? නෑ. ඔබ මෙතනදී මේ ටැක්ස් එකට අයත් වෙන්නේ නැහැ. ඔබ ඇවිල්ලා විදේශ රටක වැඩ කරලා ඒ ආදායම වෙනුවෙන් ඔබ ඒ රට තුල ආදායම් බදු ගෙවීමක් හෝ ඒ අදාළ බදු වලට යටත් ඔබ බදු ගෙවීම ඒ රට තුල කරලා තියෙනවා. ඉතින් එතනදී ඩබල් ටැක්ස් එහෙම නැත්නම් ද්විත්ව බදු ක්‍රමය යටතේ ඔබ ඒ රටේ තුල ආදායමක් ගෙවලා තියෙනවා නම් ඔබ නැවත වතාවක් ශ්‍රී ලංකාව තුලදී නැවත ආදායම් බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ වෙනත් රටක සේවය කළ සේවා නියුක්තයෙක් විදිහට සේවය කරලා මේට ශ්‍රී ලංකාවට ආදායම වෙනවා. ඉතින් ඔබට මේ 15% ටැක්ස් එක අදාළ වෙන්නේ නැහැ. ඔබ පිය යුතු වන්නේ නැහැ මේ ටැක්ස් එක සම්බන්ධව. ඇත්තට මේ ටැක්ස් එක අදාළ වෙන්නේ ශ්‍රී ලංකාව තුල දින 180කට වඩා වැඩි කාලයක සීමාවක් රැඳී ඉඳලා වෙනත් පිටරට ආයතනයකට තමන්ගේ සේවාව ලංකාවේ ඉඳන් සපයලා ඒකට අදාළ ඩොලර් ආදායමක් හෝ වෙනත් විදේශ විනිමයකින් ආදායමක් ලබනවා නම් ඒ පුද්ගලයන් වෙත විතරයි මේ බදු වර්ගය අදාළ වෙන්නේ. ඉතින් කවද ඉඳලාද මේ බදු වර්ගය අදාළ වෙන්නේ? ඉතින් මේක මේ බද්ද ඔබ ගෙවන්නේ උනි මේ 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා. ඉතින් අතන මේ ටැක්ස් එක ඔබ ගෙවන්න යන්නේ ඔබගේ අර සාමාන්‍ය ආදායම් බදු ගෙවන ක්‍රමවේදයටම තමයි. කියන්නේ මෙතනදිත් ඔබ ගෙවන්න යන්නේ ඔබගේ net income එකම නැත්නම් ඔබගේ ශුද්ධ ලාභය සඳහා. ඒ කියන්නේ ඔබට මේ සර්විස් එක එක්ස්පෝර්ට් කරද්දී ඔබට වැය වුණේ යම්කිසි මුදලක් තියෙනවනේ. ඒ සියලු මුදල් අඩු කිරීමෙන් පස්සේ ඔබට ලැබෙන ශුද්ධ ලාභයට තමයි අතන මේ ටැක්ස් එකත් ඔබ ගෙවීම සිද්ධ කරන්න යන්නේ. ඉතින් කොහොමද මේක කැල්කියුලේට් වෙන්නේ? අපි ඒක උදාහරණයක් එක්ක කතා කරමු. ඉතින් ඔබ දන්නවා මේ 2025 අප්‍රේල් වලින් පස්සේ මීට පෙර ලක්ෂ 12ක්ව තිබුණු බදු නිදහස් දීමනාව වසරකට ගෙනල්ලා තිනවා රුපියල් ලක්ෂ 18ක් දක්වා. ඉතින් මේ බදු නිදහස් දීමනාවත් ඔබ ලබනවා ඔබගේ ආදායම් බදු ගණනය කිරීම සිද්ධ කරද්දී. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔබගේ ශුද්ධ ලාභය වසරකට යම්කිසි තක්සේරු වර්ෂයක අදාළ ඔබගේ ශුද්ධ ලාභය ලක්ෂ 35ක් තිබුණා කියලා. එහෙනම් ඔබගේ පළවෙනි ලක්ෂ 18 ඔබගේ බදු නිදහස් දීමනාව විදිහට ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ලක්ෂ 35 මේ ලක්ෂ 18 බදු නිදහස් දීමනාව අඩු කරයින් පස්සේ බදු අය කළ හැකි ආදායම වන්නේ ලක්ෂ 17ක්. ඉතින් මේ ලක්ෂ 17න් පළවෙනි ලක්ෂ 10 ඔබට ගෙවන්න තියෙන්නේ 106ක ටැක්ස් රේට් එකක් යටතේ. එතනින් එහාට ඒ කියන්නේ පළවෙනි ලක්ෂ 10 සඳහා 106ක ටැක්ස් රේට් එක යටතේ රුපියල් 60000ක් බදු ගෙවීම කරන්න අවශ්‍යයි. එතනින් එහාට ඔබට තියෙන ඕනෑම මුදලකට ඔබ ගෙවන්න යන්නේ 15%ක උපරිමය දක්වා බදු ගෙවීමක් විතරයි. ඉතින් මේ විදිහට තමයි මේ ආදායම් බදු ගෙවීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ආදායම් බදු ගෙවීම ඔබ සිද්ධ කරන්න යන්නේ කාර්තු වශයෙන්. ඔබට හැම කාර්තුවකටම වතාවක් ඔබට පේමන්ට් ස්ලිප් එකක් ඔබ අතට ලැබෙනවා. ඔබට සිද්ධ වෙනවා ඒකට අදාළව ඔබගේ ආදායම් බදු ගණනය කිරීම සිද්ධ කරලා ඒ ආදායම් බදු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවීම සිද්ධ කරන්න. ඉතින් මේ ආදායම් බදු ගෙවීමට අදාළ ටැක්ස් රිටර්න් එක ඔබගේ ඉන්කම් ටැක්ස් රිටර්න් එක ඔබට සිද්ධ වෙනවා සබ්මිට් කරන්න එළඹෙන නොවැම්බර් 30 වෙනිදා හෝ ඊට පෙර දිනයක. ඉතින් මේ විදිහට තමයි මේ 15% ආදායම් බදු ගෙවීම සිද්ධ කරන්න ඕනේ ඔබ. ඉතින් මේ සම්බන්ධව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා ඔබට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඔබට හැකියාව ලැබෙනවා අපගේ නියෝජිතයෙක් හා සම්බන්ධ වෙලා මේ සම්බන්ධව ඔබගේ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සිද්ධ කරන්න. ඉතින් ආදායම් බදු පිළිබඳ යාවත් කියවගෙන ඉන්න තොරතුරු සඳහා දිගටම අපිත් එක්ක රැඳිලා සිටින්න ස්තුතියි.